හයි ඉතින් කොහොමද? ඉතින් අද අපි යන්න හදන්නේ සිරිපාදේ. ඉතින් සිරිපාදේ කියලා කියන්නේ මං යන්න ආසම තැනක්. ඉතින් අවුරුද්දක් පටන් ගන්නකොට මං අනිවාර්යයෙන්ම හිතන දෙයක් තමයි මේ අවුරුද්දේ කොහොම හරි සිරිපාදේ යන්න ඕනි කියලා. ඉතින් සිරිපාදේ කියලා කියන්නේ දෙස් ඕන කෙනෙක් නගින ඒ වගේම මේකේ තියෙන මාරම ලස්සනක් තියෙන්නේ. වටපිටාව ගත්තත් මාරම ලස්සනක් තියෙන. ඒ වගේම මේ කියන කවි Japan ini Indian padana ini boleh ඉතින් සිරිපාදේ කියලා කියන්නේ යන ගමන දුෂ්කරයි. හැබැයි උඩට ගියාම දැනෙන සතුට ඒක කියලා නෙම කරන්න බෑ. සිරිපාදේ ගමන දුෂ්කර වුණාට ඒකේ මාරම සතුටක් තමයි තියෙන්නේ. සිරිපාදේ උඩ නැගලා බලද්දී ඒ වගේම ඒකේ තියෙන පූජනීයත්වය ගත්තොත් ඒකෙත් එහෙමමයි. ඒකෙත් අඩුවක් නැහැ. එහෙනම් අපි අද ගමන පටන් ගමු. ඉතින් ඔයා දන්නවා ඇති සාමාන්‍යයෙන් බොහෝ දුරට සිරිපාදේ යනවා නම් අනිවාර්යයෙන්ම සිරිපාදේ කරුණා කරන්න කලින් දළදා මාලිගාව අනිවාර්යයෙන්ම වදින්න තැනක්. ඊට අමතරව ගොඩක් තැන්වල යනවනේ. ඉතින් අපි සිරිපාදේ යන්න කලින් මුලින්ම ගියේ රංගිරි දඹුලු විහාරයට. අපි ගොඩක් තැන්වල යනවා. මුලින්ම අපි ගමන පටන් ගත්තේ රංගිරි දඹුලු විහාරයේ සිරිපාදේ යන්න කලින්. ඉතින් අපි යමු රංගිරි දඹුලු විහාරයට. මේක ඇත්තටම වචන වලින් කියලා නිම කරන්න බැරි ස්වභාව සෞන්දර්ය කලාගාරයක තියෙන පන්සලක්. දඹුල්ල විහාරේ වා ගිහිල්ලා තිනවනම් දඹුල්ල විහාරේ වා දන්නේ නැති ටිකක් ලස්සන පන්සලක්. ඒ වගේම ගොඩක් දේවල් මේකේ බලන්න තියෙන උඩට කන්ද උඩට තමයි නගින්න බලන්න තියෙන්නේ. ඉතින් දඹුල්ල විහාරේ බලලා ඉවරලා අපි මේකේ තියෙන දේවල් නැගලා ඉවරලා එහෙම එනකොට ගොඩක් ටිකක් දවල් වුණා. ඒ වගේම ටිකක් මහන්සි ඒ වගේම බඩගිනි. දඹුල්ල විහාරේ තමයි අපි උදේ කෑම ගත්තේ. ඉතින් දඹුල්ල විහාරේ මේ කෑම ගන්න වීඩියෝස් ටික නම් මට ගන්න බැරුණා. මොකද ඒ වෙලාව මාර මහන්සියෙන් හිටපු නිසා දඹුල්ල විහාරේ අපි කෑම කාලා ඊළඟට යන්න පිටත් උනේ මාතලේට. එහෙනම් අපි යමු. ඔයාට මේ පේන්නේ මාතලේ අලු විහාරයේට අවට පරිසරය පේන විදිය. ඉතින් ඇත්තටම ටිකක් අමුතු පරිසරයක්. හැබැයි මාර ලස්සනයි. ඉතින් ඔයාලට පේනවා ඇති බලන පැත්ත නිකන් කොළම කොළ පාට තමයි පේන්නේ. පොල් ගස් මැදින් මාරම ලස්සන තමයි view එකක් තමයි එතනින් එන්නේ. ඉතින් ඊළඟට අපි යන්නේ දළදා මාලිගාවට. ඉතින් දළදා මාලිගාව කියන්නේ ලංකාවේ පූජනීයත්වයේ ගත්තොත් අංක 1ට වගේ තියෙන තැන. ඉතින් දළදා මාලිගාවට ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයි යන්නේ දෙස් විදෙස් ඕන කෙනෙක් ආවොත් එහෙම යන ප්‍රධානම තැනක් තමයි මේ දළදා මාලිගාව කියලා කියන්නේ. දවල් 1 වගේ වෙනකොට අපිට දළදා මාලිගාවට යන්න පුළුවන් වුණා. දෙව්පුර ඇතේකී කුමුදාසයකී දිගදාල ආටේකී සබින්ගැබකී වැව්පෝකු නොදාකී දළදා මාලිගාවට ගිහිල්ලා දළදා මාලිගාව වන්දනා කරලා ඊට පස්සේ නුවරින් අපි කෑම කාලා අපි සිරිපාදේ යන නුවරින් පිටත් වුණා. ඉතින් අපිට රෑ 8 විතර වෙනකොට නල්ලතන්නියට එන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම අපි සිරිපා කරුණා කරන්න මේ පාර තෝරගත්තේ හැටන් පාර. ඉතින් සිරිපාද පද්මේ සුරකෙන්නා වූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි කියලා අපි ශ්‍රීපාද පද්මේ කරුණා කරන්න පටන් ගත්තා. මේ තියෙන සිරිපා කරුණා කරද්දී අපිට 15ම හම්බෙන පන්සල. අපිට හිසේ අපහසුතාවයක් එහෙම නැත්නම් කකුල් වල අපහසුතාවයක් ආවොත් ඔයාලට මතක් වෙනම නිෂ්පාදන දෙකක් තමයි සිද්ධාලේප සහ ඉඩෙක්ස් කියලා කියන්නේ. ඉතින් සිරිපා කරුණා කරන මග දෙපස මෙයාලගේ කට්ටිය ඉන්නවා. ඉතින් සිරිපා කරුණා කරන්නේ බාල මහලු වයස් ભેදයක් නැහැ නේ ඒකට. ඉතින් මෙහෙම යනකොට සමහර අයට හිසේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්, සමහර අයට කකුල් වල අපහසුතාව ඇති වෙන්න පුළුවන්. මේ විදිහට අපිට යද්දි කැමති අයට පුළුවන් නොමිලේම මෙයාලට කියලා හිසේ හෝ කකුල් වල ඇති වෙන අපහසුතාව වලට මෙයාලගෙන් අයිඩෙක්ස් සිද්ධාලේප වගේ දේවල් ගාලා මේ විදිහට සම්බාහනය කරගන්න පුළුවන්. ඉතින් මේ සමාජ සත්කාරය කරුණා කරන ඇත්තටම බැතිමතුන්ට මාර විදියට වටිනවා.
ඔන්න අපි කතාවෙන් කතාව උඩට කරුණා කරලා දැන් අපි ඉන්න සීත ගඟුලේ. සීත ගඟුලෙන් අපි අතපය හොදගෙන ඊළඟට අපි පහන් පත්තු කරලා උඩට කරුණා කරන්න පටන් ගත්තා. හරි ඉතින් දැන් අපි මේ කරුණා කරමින් පවතින්නේ ඉදිකටු පාන ළඟින්. ඔයාලට පේනවා ඇති උඩට අර නූල් ගොඩාක් තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් උඩට යනකොට දැන් අපි ඉදිකටු පාන ළඟින් තමයි මේ විදියට උඩට මළුවට කරුණා කරන්න පටන් ගන්නෙ. ඇත්තටම අපි උඩට යනකොට පොඩ්ඩක් වැස්සත් එක්ක ඉතින් ඒකයි මේ නූල් පොඩ්ඩක් නිකන් අර තෙත බරිත වෙලා වගේ තියෙන්නේ. නැත්තම් මහාන් ඔයා දැකලා තියෙන ඉදිකටු පාන ළඟින් උඩට යනකොට තියෙන නූල් ගොඩ. ඉතින් ඒක 아무දෙන් කියන්න දෙයක් නැහැ. පොඩ්ඩක් අර තෙත ගතිය තියෙනවා. මොකද ඒ හැරි පොඩ්ඩක් පියන දවසේ වැස්ස. ඉතින් මේ පාර සිරිපාද ගමන කියලා කියන ටිකක් ඇත්තටම මට අමතක නොවන විදිහේ සිරිපාද ගමනක්. ඒකට හේතුවක් තියෙනවා. අපි නැග්ගේ හැටන් පාරේ සිරිපාද කරුණා කරන පටන් ගත්තේ හැටන් පාරේ. හැබැයි අපි හැටන් පාරේ උඩටම වගේ ගිහිල්ලා ඒ කියන්නේ මළුව ඔන්න මෙන්න පේන්තියේදී සාමාන්‍ය දුරක් තිබුණා. මළුව ඔන්න මෙන්න පේන්තියේදී ආපහු බැහැලා අපි නැග්ග රත්නපුරේ පාරේ. ඇයි එහෙම කරේ කියලා මම ඔයාලට කියන්නම්. ඒක තමයි මට හම්බෙච්ච හොඳම අත්දැකීම. ඔයාලට දන්නවා ඉදිකටු පාන තියෙනවා. ඊට පස්සේ මහගිරි නමේ හම්බ වෙනවා. මේ විදිහට හම්බ වෙනවා උඩට යද්දී කනකොට. ඉතින් අපි උඩට යනකොට භාගයක් දුර යනකොට සාමාන්‍යයෙන් මේ මහගිරි නමේ සාමාන්‍යයෙන් සැලකිය යුතු දුරක් ගියා. සැලකිය යුතු දුරක් ගියාන් පස්සේ බ්ලොක් වෙලා ඇත්ත. යන පැත්ත බ්ලොක් වෙනවා. එන පැත්ත ප්‍රශ්නයක් නැහැ. එන පැත්ත සෙනග නැහැ. යන පැත්ත සම්පූර්ණ බ්ලොක් වෙලා. විනාඩි 30ක් 35ක් විතර අපි එක තැන හිටියා. එක පඩියක් උඩ හිටියා. කවුරුත් උඩට යන්නේ නැහැ. එක පඩියක්වත් යන්නේ නැහැ. බ්ලොක් වෙලා. දැන් ඔහම ටිකක් දුර යනකොට එහා පැත්තෙන් කට්ටිය බහිනවා පේනවා. එක පාටම බහිනවා. දැන් මම බැලුවා ඇයි මේ එහා පැත්තෙන් කට්ටිය බහින්නේ? සහ එහා පැත්තේ කට්ටිය බ්ලොක් වෙලා යන්නෙත් නැහැ. එක පඩියක්වත්. දැන් අපිට සිරිපාදේ යනකොට ගොඩක් කට්ටිය හම්බුණානේ. ඉතින් යනකොට සිරිපාදේ අපිට හම්බ වෙනවනේ ගොඩක් කට්ටිය. ඉතින් යනකොට සමහර මයික් කෙනෙක් ගහුවා ඇයි මචං යන්නේ කියලා. ඊට පස්සේ ඊට පස්සේ කිව්වා ඒ කට්ටිය මේ කිව්ව දෙයක් තමයි දැන් මේක හිටියොත් එimhe අපිට ඉරසෙවි බලන්න වෙන්නේ නැහැ. ඉරසෙවි අපිට උදේ පාන්දර 6 වෙනකොට මළුව උඩ ඉන්න බැරි වෙයි. ඒ නිසා අපි බැහැලි වෙලා අපෝ රත්නපුරේ පාරේ නගිනවා කියලා. දැන් මාත් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා දැන් මෙතන හිටියොත් යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරේ හැටන් පාරේ එහා පැත්තේ දැන් යන පාර කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. උඩට නගින පාරනේ මේ උතර බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ නිසා අනිත් පැත්තට බැහැලි ඉවර වෙලා අපිත් කරේ බැහැපෙක. බැහැලි ඉවරලා අපි ගියා ඉදිකටු පාන ළඟ. ඉදිකටු පාන ළඟේ ෂෝට් කට් එකක් තියෙනවා. හැටන් මේ ෂෝට් කට් එකක් තියෙනවා රත්නපුර පාර. ඉතින් මේ ෂෝට් කට් එක පොඩ්ඩක් අමාරුයි ගල් මුල් දිගන එන්න පාරක්. හැබැයි ඉතින් මේ කුමරි රෑනේ. අනික පොඩ්ඩක් ටිකක් අමාරුයි. හැබැයි මේ අර හැටන් පාර තමයි අතන ලේසින් පාර. ඒ වුණාට අතනින් මාරුණා දැන් අතන අපිට උඩ ඉරසේ බලන්න පුළුවන්. අතන මේ එතන ඉඳගෙන කඩයක් තියෙනවා දන්න ඇති. මාගේ කඩේ යන කඩයක් තියෙන බලන්න පුළුවන්. හැබැයි ඉතින් මළුවට ගිහිල්ලා බලන්නේ හොඳයි කියලා හිතුවා. මොකද අච්චර දුර නැගලා ඉවෙලා අපි අමාරු කුමරි ඉරසේ බලන්න ගොඩක් අය බලන්නේ. ඒ නිසා ඊළඟට අපි කරේ රත්නපුර පාර නැගලා ආයෙ නැග්ගා. දැන් හැටන් පාරේ නැගලා ඉවරලා අර මළුව පොඩ්ඩක් පේනකොට ආයෙ බහැලා ආයෙ රත්නපුර පාරේ අපි නැග්ගා. මාර මාංශයක් හැබැයි තිබුණේ ඒකින්ද. අපි උඩට නැගලා අපි උඩට නගිනකොට සාමාන්‍යයෙන් 5යි ගාණක්. ඊට පස්සේ අපි මළුව වැඳලා ඉවරලා ඉරසේ බලන්න අපිට පුළුවන් වුණා. උදේ 6 වෙනකොට අපි මළුව උඩ. හැබැයි අපිත් එක්කම කට්ටියක් අපිත් එක්කම ගිහිල්ලා ඉවරලා හැටන් පාර ළඟ කට්ටියක් ඉතුරු වුණා. ඒ කට්ටිය අතරම උඩට ගිහිල්ලා තිබ්බේ උදේ වා හිතන්නේ කී විතරද කියන්නේ. උදේ 10යි ගාණක් වෙනවා යාලා උඩට යනකොට. ඉතින් අපි ගත්ත හොඳම තීරණයක් තමයි හැපැත්තෙන් බැහැලි වෙලා රත්නපුරේ පාරේ නැගපු එක. නැත්නම් අපිට උදේ 10 වෙනකන් ඉන්න වෙනවා අතන මේ උඩ මළුව ගාවට යන්න. ඇත්තටම මට හම්බෙච්ච හොඳම අත්දැකීමක් මේ සිරිපාද ගිහිල්ලා ඉවර වෙලා ඒ කියන්නේ හැටන් පාරේ නැගලා ඉවරලා බැහැලා ආය රත්නපුරේ නැගපු මේ රත්නපුර පාරේ නැගපු මේ අත්දැකීම. සුද්දලෙසින් නීති ගත බබලන්නේ සුද්ද සිරිපාදේ මළුවට ආවා. ඉතින් සිරිපාදේ මළුවට ඇවිල්ලා සිරිපාදේ වන්දනා කරලා 12 මහේ පහනට තෙල් දාලා පහන් පත්තු කරලා මෙතනදී කරන වැදගත්ම දෙයක් තමයි මෙතනින් අර ගාන්ටාරි ගහන එක. ඉතින් මට හම්බෙච්ච හොඳ අත්දැකීමක් තමයි තව අපි ගියපු පාර හිටපු ආච්චි කෙනෙක් ගැහුවා 67 වතාවක් ගාන්ටාරි ගැහුවා. ඒ ආච්චි 67 වතාවක් කරුණා කරලා තියෙනවා. ඉතින් තමන් ගියපු කරුණා කරපු වාර ගානට අනුවනේ මේ ගාන්ටාරි ගහන්න. ඉතින් මං ගියේ මේ දෙවෙනි පාර. ඉතින් ඇත්තටම මළුව උඩ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඊළඟට අපිට බලන්න තියෙන හොඳම තැන තමයි ඉරසේවේ. ඉතින් ඉරසේවේ බලන්න ගියාම පස්සේ ඇත්තටම ගොඩක් අය යන්නේ උදේ 6 වෙනකොට යන්නේ ඉරසේවේ බලන්න මළුව උඩ. හැබැයි අපි ගියපු මේ ගියපු පාර කලින් පාර නම් ඉර බලන්න පුළුවන් වුණා. මේ පාර වලාකුළු වලට වැහිලා තිබෙන. නමුත් ටිකක් වෙලා යනකොට ගොඩක් කට්ටිය කිව්වා වලාකුළු වලින් අද නම් බලන්න වෙන්නේ වලාකුළු වලට වැහිලා කියලා. නමුත් චුට්ටක් වෙලා යනකොට වලාකුළු වලින් අයින් වෙලා අතර මේ ඉර පොඩ්ඩක් පේන්න ගත්තා. මම ඒ ගත සම්පූර්ණ කොටස මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් ඔන්න අපි සිරිපාදේ මළුවට ආවා. ඉතින් සිරිපාදේ මළුවට ඇවිල්ලා සිරිපාදේ වන්දනා කරලා 12 මහේ පහනට තෙල් දාලා පහන් පත්තු කරලා මෙතනින් අර ගාන්ටාරි ගහන එක. ඉතින් මට හම්බෙච්ච හොඳම තීරණයක් තමයි මේ සිරිපාදේ මළුවට ඇවිල්ලා
ඊට පස්සේ සිරිපාදේ කරුණා කරලා අපි බහින්න තෝරගත්තේ රත්නපුරේ පාරේ. ඉතින් අපි රත්නපුරේ පාරේ තමයි බැස්සේ. ඉතින් ඇත්තටම අපිට යනකොට ගොඩක් දේවල් පේන්නේ නැහැ. කියන්නේ රෑ ගියපු නිසා කිසිම ලස්සනක් එහෙම ලොකු දෙයක් පේන්නේ නැහැ ආවට පරිසරේ නම්. හැබැයි යනකොට දේවල් පේන්න ගත්තා. මම ඔයාලට ඒකෙනුත් ටිකක් අප්ලෝඩ් කරන්නම්. කොහොමද පරිසරයේ වගේ දේවල් කියලා ඔයාලට බලන්න පුළුවන් එතකොට. වෙලාවට ජපන් ඉන්නේ ඉන්දියන් පැද්දනයිනේ බොල් කරලා Agelekan puta Helenagen puta Vandala bahina ve nadete Sumana saman devi ඉතින් තව පොඩි දෙයක් තියෙනවා මට කියන්න. ඒ තමයි අපි ගියේ නිවාඩු කාලේ නිසා තමයි මෙච්චර සෙනග හිටියේ. බස් පොලිමට දාලා තිබ්බම අපි ගියේ සිකුරාදා සෙනසුරාදා ඊටත් රසන ගිහිටියා. මොකද පාසල් නිවාඩු කාලේ නිසා. ඒ වගේම තමයි සමහර වීඩියෝ ක්ලිප්ස් ගොඩක් ඒවා පැහැදිලි මදි ඇති. හේතුව තමයි අපි ගියේ රාත්‍රී කාලේ ගිහපුවම මම සමහර වීඩියෝ කරේ නැත්තේ. හේතුව තමයි ගොඩක් ඒ වගේ ආලෝකේ නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ දැන් වල පොඩි ලයිට් නේ දාලා තියෙන්නේ. ඉතින් සිරිපාද යනකොට දවල් කියනවා ඊට වඩා ලස්සනට ඇත්තට මම ඊළඟ ඉස්සරහ සිරිපාද ගමනකදී වාට අරගෙන ඉන්න. ඉතින් රාත්‍රී කාලේ යනකොට ඇත්තටම ලයිට් ආලෝකයේ පිළිබඳ පොඩි ප්‍රශ්න තියෙනවා. ඒකයි සමහර ඒ වගේ අපහැදිලිතාවයක් තියෙන පොඩි අපහැදිලිතාවක් තියෙනවා. ඒක ඇත්තටම සොඩි කියන්න ඕනේ. මොකද සමහර වීඩියෝ වල සමහර තැන් පැහැදිලි මදි ඇති. ඉතින් අපිට දවල් 12 විතර වෙනකොට ඇත්තටම බහින්නත් පුළුවන් වුණා. මේ දෙන්න අපි ආපු බස් එක දැන් අපි යන්න හදන්නේ. එහෙනම් අපි ගිහින් එන්න.